ඔන්න එකෝමත් එක කාලෙක එක ගමකට ආසන්නව ලස්සන පුළුල් ගංගාවක් තිබුණා. ඉතින් මේ ගංගාවෙන් තමයි අර ගමේ එක කෙළවරක් මායිම් වෙලා තිබුණේ. මෙන්න මේ ලස්සන ගංගාවට පැත්තකින් යූරේ පුංචි පැල්පතක තරුණ සෙන් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කළා. ඉතින් මේ සෙන් භික්ෂුව සතුව කුඩා ඔරුවක් තිබුණා. සෙන් භික්ෂුවගේ දෛනික රාජකාරිය වුණේ දිනපතා ගඟ තරණය කරන්න එන මිනිස්සුන්ව ගඟ හරහා එතෙරට හා මෙතෙරට ගෙන යන එක. මේ සෙන් භික්ෂුව සන්තකයටම තිබ්බ එකම වස්තුව වුණේ තමන් සතුව තිබුණු ඔරුව හා තමන් ජීවත් වන කුඩා පැල්පත තමයි. ඔන්න ඉතින් එක දවසක්දා සුපුරුදු විදිහටම මේ සෙන් භික්ෂුව තමන්ගේ දෛනික රාජකාරිය කරමින් හිටියා. ඔහු මෙහා යුරෙන් මිනිස්සුන්ව තමන්ගේ ඔරුවට නංගවාගෙන එහා යුරට ඔරුව පැදගෙන යන්න පටන් ගත්තා. ඔහු කෙමෙන් ඔරුව පදවාගෙන ගඟ මැදටම ආවා. ඒ වෙලාවේදී කොහෙදෝ ඉඳලා ආපු තොටියෙක්වත් රහිත හිස් ඔරුවක් ගඟ දිගේ පල්ලෙහාට ඇවිල්ලා මේ සෙන් භික්ෂුවගේ ඔරුවේ හැප්පුණා. ඉතින් මේකෙන් සෙන් භික්ෂුවගේ ඔරුවට ගොඩක් හානි වුණා. ඉතින් සෙන් භික්ෂුව ඔරුව ගිලෙන්න කලින් ඉක්මනටම ඔරුව එහා යුරට පදවලා ඔරුවේ හිටපු මිනිස්සුන්ව ගඟෙන් එගොඩ කරා. මේ සිද්ධියෙන් කිපුණු ඔරුවේ හිටපු මිනිස්සු ටික තරහෙන් මේ අත කෑ ගහන්න පටන් ගත්තා. ඔවුන් එහෙම කෑ ගැව්වත් ඔරුවේ අයිතිකාරයා වෙච්ච සෙන් භික්ෂුව නම් තාමත් සංසුන් විදියට වෙච්ච දේ මොකද්ද කියලා හිතමින් හිටියා. ඉතින් මේ විදිහට කවුද භික්ෂුවගේ ඔරුව කැඩුවේ? කවුද හිස් ඔරුව ගඟ දිගේ පල්ලෙහාට එව්වේ? කියමින් මිනිස්සු තරහෙන් කෑ ගගා හිටියා. ඒත් පේන තෙක් මානෙක හිස් ඔරුව ගඟ දිගේ පල්ලෙහාට එව්වා කියලා හිතන්න පුළුවන් කවුරුවත් පේන්න හිටියේ නෑ. ඒ වෙලාවේදී සෙන් භික්ෂුව මේ තරහෙන් කෑ ගහන මිනිස්සු ගැනයි මේ හිස් ඔරුව තමන්ගේ ඔරුවේ හැප්පුණ එක ගැනයි හොඳට හිතලා ඒ සිද්ධිය තමන්ගේ ජීවිතයට ලොකු අවබෝධයක් එක්කම ආදර්ශයක් කරගත්තා. ඊට පස්සේ සෙන් භික්ෂුව තරහ අරන් වුණ දේ ආපස්සට හරවන්න බෑ කියලා තීරුම් අරගෙන තමන්ගේ ඔරුව නැවත පිළිසකර කරන්න පටන් ගත්තා. එදා ඉඳලා ඔහු තමන්ට තරහ යන්න හේතු වෙන සෑම හේතු සාධකයක්ම තොටියෙක් රහිත හිස් ඔරුවක් විදියට හිතාගත්තා. ඉතින් ඔහු ආයේ කවදාවත්ම අනවශ්‍ය විදියට තරහා ගත්තේ නෑ වගේම ඔහුට ඒකෙන් තමන්ගේ ජීවිත කාලෙ පුරාවටම ද්වේෂ සාගත සිතිවිලි වලින් තොරව නිදහස් මනසින් හා සතුටින් කල්ගත කරන්න හැකි වුණා. කතාවෙන් එහාට හිතන්න. ඉතින් ඔබත් මේ ලස්සන කතාව තමන්ගේ ජීවිතයට ගලපගන්න උත්සාහ කරන්න. ඉතින් මිත්‍රවරුනි, තරහා යන එක අපි හැමෝටම තියෙන සාමාන්‍ය දෙයක්. විවිධ වෙලාවන් වලට තරහා ගන්න අපට විවිධ හේතු යෙදෙනවා. ඒ හේතු සාධක සියල්ලම එන්නේ බාහිර පරිසරයෙන්. නමුත් තරහව එන්නේ ඔබේ මනස තුලින්මයි. ඉතින් මේකෙන් සිද්ධ වෙන පාඩුව සිද්ධ වෙන්නෙත් ඔබටමයි. ඉතින් හිස් ඔරුවක් වගේ බාහිර ලෝකෙන් එන බලපෑම් අපට පාලනය කරන්න බෑ. අපට පාලනය කරන්න පුළුවන් වෙන්නේ අපගේ ප්‍රතිචාරය විතරයි. ඒ කියන්නේ ප්‍රශ්නයකදී තරහ ඇරන් මනස අවුල් කරගන්නවද? එහෙමත් නැත්නම් තෙන් භික්ෂුව තරහ නොගෙන තමන්ගේ ඔරුව පාඩුවේ ප්‍රතිසංස්කරණය කරන්න ගත්තා වගේ සංසුන් වෙලා ඔබේ ප්‍රශ්නයට විසඳුම් සකස් කරනවද කියන එක. එහෙනම් තරහ නොගෙන සිටීමට ගත හැකි හොඳම පිළියමක් තමයි ඔබේ තරහට හේතු වන හේතු සාධක හිස් ඔරුවක් වගේ හිතලා ඔබේ තරහවට වග කියන්න ඇත්තේ වෙන කිසිවක් නොව ඒ ඔබමයි කියන දේ හොඳින් තේරුම් ගන්න එක. එහෙනම් සියලු දෙනාටම සුබම සුබ දවසක්.